අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අදත් ඇග්‍රිබිස් YouTube channel එක ඔස්සේ අපි අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් විශේෂයෙන්ම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් අලුතෙන්ම පබ්ලිෂ් වෙච්ච පරීක්ෂණ වාර්තාවක් පිළිබඳ පරීක්ෂණ පත්‍රිකාවක් පිළිබඳ. විශේෂයෙන්ම 2025 ජූනි මාසයේ පබ්ලිෂ් වෙච්ච විශේෂයෙන්ම මේ සයන්ස් ඩිරෙක්ට් එකේ පබ්ලිෂ් වෙච්ච ආටිකල් එකක් සම්බන්ධයෙන් තමයි අද කතා කරන්න යන්නේ. විශේෂයෙන් මේ ආටිකල් එක තුලින් ඉතාමත් නවීනම තොරතුරු ප්‍රමාණයක් කතා කිරීමට ලක් කරනවා දැනට පවතින මේ දේශගුණික විපර්යාස තත්ත්වයක් එක්ක ඉදිරි අවුරුදු 25ක කාලය තුල ලෝකයේ තේ වගාවේ භූමිකාව එහෙම නැත්නම් තේ වගාව කුමන ආකාරයට පත්වේවිද එහි ලෑන්ඩ්ස්කේප් එක මොන ආකාරයට වෙනස් වේවිද කියන කාරණේ ඉතාමත් ගැඹුරින් කතා බහකට ලක් කරලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේ ඇසෑම් යුනිවර්සිටි එක, විස්කොසින් යුනිවර්සිටි සහ අබ්බාස් යුනිවර්සිටි එකේ රිසර්චර්ස්ලා තමයි මේ අධ්‍යයනය කරලා තියෙන්නේ. ඉතින් මෙහි තියෙන විශේෂත්වය තමයි ඔබ දන්නවා මේ වන විටත් ලෝකේ ප්‍රධාන වශයෙන්ම තේ නිෂ්පාදනය කරන රටවල් 20කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. සියලුම දෙනා මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි කාලගුණික දේශගුණික විපර්යාස කියලා කියන්නේ. ඉතින් මේ தත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් විශේෂ අධ්‍යයනයක් කරලා තියෙනවා. ඔවුන් දක්වන විදිහට දැනට පවතින සාම්ප්‍රදායික තේ වගා කරන රටවල් සහ සාම්ප්‍රදායිකව තේ වගා කරන ප්‍රදේශවලට කුමක් වෙනවද කියන කාරණය සම්බන්ධයෙන් ඔවුන් දැඩි කතා බහකට ලක් කරලා තියෙනවා. ඉතින් ඒකෙදී ප්‍රධාන වශයෙන්ම මේ ඉඩම්වල සිදුවන වෙනස්කම් එහෙම නැත්නම් සුදුසු ඉඩම් නොසුදුසු ඉඩම් ආන්තික වශයෙන් සුදුසු ඉඩම් සහ ඉතාම සුදුසු ඉඩම් කියන කාණ්ඩ හතර ඔස්සේ ඔවුන් ඇතර මේක මොඩලින් එකක් තමයි කරලා තියෙන්නේ. මොඩල් එකක් තමයි කරලා තියෙන්නේ. මේක කොහොමද ඉදිරි 2025 වෙනකොට කුමන තත්ත්වයටපත් වේවිද, ඊට පස්සේ 2070 වෙනකොට කුමන තත්ත්වයට මේ ලෑන්ඩ්ස්කේප් එක වෙනස් වේවිද කියලා. ඉතින් ඔවුන් එහිදී අධ්‍යයනය කරලා තියෙන දැනට තේ නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් 20ක ඉඩම් වපසරි ඔවුන් මොඩල් එක සඳහා ලබාගෙන තියෙනවා. ඒකෙදී සමස්ත ඉඩම් වලින් ලෝකයේ තියෙන සමස්ත තේ ඉඩම් වලින් 91ක ප්‍රමාණයක් ඔවුන් මේ මොඩල් එක හරහා ආවරණය කිරීමට උන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා ප්‍රධාන වශයෙන්ම පාරිසරික උෂ්ණත්වය ඉහළ යාම, දේශගුණික රටාව වෙනස් වීම යන කාරණාත් එක්ක මේ වෙනකොට ලංකාව තුලත් මේ අර්බුදය අපි මුහුණ දෙමින් සිටිනවා. අපි බලාපොරොත්තු වෙන අස්වැන්න ලබා ගන්න බෑ, අස්වැන්න ගුණාත්මය ලබා ගන්න බෑ. වෙදර් පැටර්න් එකත් එක්ක අපි බලාපොරොත්තු වෙන ක්වොලිටි එකේ අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වෙමින් තියෙනවා. ඉතින් මේකේ දත්තය වලින් රිසල්ට්ස් පිළිබඳව අපි කතා කිරීමට ලක් කරොත් උන් කියන ලෝකයේ තේ නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් 20න් highly suitable තියෙන ප්‍රධාන වශයෙන් තියෙන ලෑන්ඩ්ස් වල පහළ යෑමක් ප්‍රධාන රටවල් 20ම උන් ප්‍රෙඩික්ට් කරලා තියෙනවා ඉදිරි අවුරුදු 25ක කාලය තුලදී. ඒකෙදී ප්‍රධාන රටවල් කීපයක් වුන් හඳුනාගෙන තියෙනවා. ඒකෙදී කෙන්යාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව කියන රටවල් තුන ප්‍රධාන වශයෙන් වුන් මතක් කරන එකේ ඉන්දියාව වුන් 2%ක ඩ්‍රොප් එකක් තමයි වුන් කියන්නේ highly suitable lands මධ්‍යස්ථ එහෙම නැත්නම් moderately suitable lands බවට පත් වෙනවා කියලා. නමුත් ඔවුන්ගේ ප්‍රෙඩික්ෂන් එකට අනුව නම් කෙන්යාව 26.2ක මේ ඔප්ටිමල් ටී ග්‍රෝවින් තියෙන percentage එක drop වීමක් සිද්ධ වෙනවා. සමස්තයක් විදිහට ඇවරේජ් එක ගත්තාම 39ක විතර වගේ කෙන්යාව තුල ඇවරේජ් එකක් විදිහට suitable land drop වීමක් වුන් අපේක්ෂා කරනවා. ඉතින් ලංකාව තුල ඔවුන්ගේ ප්‍රෙඩික්ෂන් එක අනුව 14ක ඔප්ටිමල් quality lands ප්‍රමාණය අඩුවීමක් ඔවුන් ප්‍රෙඩික්ට් කරනවා. සාමාන්‍යයෙන් ඉදිරි අවුරුදු 25ක කාලය තුල ඒ කියන්නේ 14ත් 20ත් අතර quality drop එකක් ඔවුන් එහෙම නැත්නම් land area drop එකක් ඔවුන් ප්‍රෙඩික්ට් කරනවා. ඉතින් ඔබ දන්නවා ලංකාවේ තේ වගා කරන සමස්ත දිස්ත්‍රික්ක 25න් 13ක ප්‍රමාණයක තේ වගා කිරීම දැනට සිද්ධ කරන අපි සියලු දෙනාම දන්නවා. ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල, නුවර, නුවරඑළිය, මාතලේ, ඊට පස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොඩි කොටසක තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ පොඩි කෑල්ලක තියෙනවා.
ඊට පස්සේ ප්‍රධාන වශයෙන් කොළඹ, ගම්පහ, කුරුණෑගල කියන මේ දිස්ත්‍රික්ක 13කම දැනට ලංකාවේ තේ වගාව ප්‍රචලිත වෙමින් පවතිනවා සහ අලුතෙන් විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය තුල ප්‍රචලිත වෙමින් පවතින කුරුණෑගල දිස්ත්‍රික්කයටත් යම්කිසි කොටසක් ඇතුළු වෙමින් පවතිනවා. ඉතින් මොවුන්ගේ රූපරාම වලින් ඔවුන් පෙන්වීමක් කරලා තියෙනවා වර්තමාන තත්ත්වය කොහොමද සහ ඉදිරි කාලයේදී කුමක් සිද්ධ වේවිද කියලා. ඉතින් දිස්ත්‍රික් වයිස් ඔවුන් පෙන්වලා නැහැ ඇත්තටම ලංකාවේ කුමන ආකාරයට ශිෆ්ට් වීමක් තියෙනවද කියලා. නමුත් ප්‍රධාන වශයෙන් අපි සාම්ප්‍රදායිකව තේ වගා කරගෙන ආපු ගාල්ල දිස්ත්‍රික්කයේ යම් කොටසක්, මාතර දිස්ත්‍රික්කයේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, නුවර, නුවරඑළිය, මාතලේ කියන මෙන්න මේ දිස්ත්‍රික්කවල තියෙන highly suitable lands, ඒ කියන්නේ ඉතාම සුදුසු lands වල යම්කිසි අඩුවීමක් උන්ගේ කල charts අධ්‍යයනය කිරීමේදී අපිට පේනවා. ඒක shift වෙලා තියෙනවා කොළඹ, කළුතර, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොටසක් දක්වා shift වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ කියන විදිහට ඉදිරි අවුරුදු 25ක කාලය තුල අපේ තේ වගා ලයිෆ් සයිකල් එක ගත්තොත් එහෙම නැත්නම් රටාව ගත්තොත් ඔබ දන්නවා නුවරින් පටන් ගත්ත තේ ගහ ක්‍රමානුකූලව නුවර එළියට බදුල්ලට ඊට පස්සේ මාතරට, ගාල්ලට, රත්නපුරට ඔහම ඇවිල්ලා කෑගල්ල ඉදිරි කාලයේදී ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කය තුල ප්‍රචලිත වෙමින් පවතින ඔවුන්ගේ ප්‍රෙඩික්ෂන් එකත් එහෙම තියෙන්නේ ඉදිරි අවුරුදු 25ක කාලය තුල highly suitable lands කියන එක නැත්නම් මේ කළු පාටින් පෙන්නලා තියෙන කොටස් ප්‍රමාණය වැඩි හරියක් වෙට් සෝන් එකේ පුරාවට පැතිරිලා තියෙනවා වගේම රත්නපුර ඊට අමතරව මාතර, ගාල්ල, නුවර, නුවරඑළිය, මාතලේ වගේ ප්‍රදේශවල යම්කිසි අඩුවීමක්, මාජිනල් වීමක් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් ඔවුන්ගේ දත්තානුව. ඉතින් මේ data දිහා බැලුවොත් ඔබට හොඳටම බලා ගන්න පුළුවන් මේ තියෙන ඇත්තටම data කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් highly suitable lands කියන එක ලංකාව ගැන විතරක් අධ්‍යයනය කරොත් හෙක්ටයාර මිලියන 1.73ක ප්‍රමාණයක් මේ වන විට තියෙනවා සහ marginally suitable lands 1.02ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක 2050ට ප්‍රෙඩික්ෂන් එක ගත්තොත් ඔවුන් ඒකේ highly suitable lands කියන එක 1.82ක් එහෙම නැත්නම් 5ක වර්ධනයක් අපේක්ෂා කරනවා. ඊට අමතරව marginally suitable lands කියන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා 34.8කින්. ඒ කියන්නේ highly suitable කියන්නේ marginal ප්‍රමාණය 34ක ප්‍රමාණයකින් වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැනට තේ වගා කරන ඉඩම් වලින් යම්කිසි ප්‍රමාණයක් අඩුවීමක් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් අනිකුත් රටවල දත්ත ඔබට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් කාට හරි මේ රිසර්ච් පේපර් එක ලබා ගැනීමට අවශ්‍ය නම් අපේට කමෙන්ට් එකක් දාන්න, මෙසේජ් එකක් දාන්න, අපිට මේක ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තවත් සිනාරියෝස්, ක්ලයිමේට් සිනාරියෝ සම්බන්ධ කරන රිසර්ච් දත්ත අනුව ඔවුන්ගේ රිවිව්ස් වල සඳහන් වෙනවා ශ්‍රී ලංකා in future in several studies they projected the tree production will decline by 40% in 2050 කියලා. ඉතින් තවත් සමහර අධ්‍යයනයන් වල දක්නට ලැබෙනවා ලංකාවේ තේ ප්‍රොඩක්ෂන් එක 2050 වෙනකොට 40ත් 50ත් අතර ප්‍රමාණයකින් ඩ්‍රොප් වේවි කියලා. ඒ කියන්නේ කිලෝ මිලියන 100 දක්වා පහත වැටීමේ හැකියාවක් තියෙනවා ලංකාවේ තේ නිෂ්පාදනය. ඉතින් ඊට අමතරව ඔවුන් තවත් දත්ත කීපයක් ඉදිරිපත් කරනවා. මේක විශේෂයෙන්ම තේ කර්මාන්තයේ තේ බිස්නස් එකේ ඉන්න ඔබට ටිකක් වැදගත් වේවි. ඒකදී ඔවුන් කියන කාරණයක් තමයි තුර්කිය 127ක 130ක වගේ නව ඉඩම් සොයා ගැනීමක් සිදු කරන ඔවුන්ගේ දැනට තියෙන ඉහළ උන්නතාංශي high elevation එකේ තියෙන සීතල ප්‍රදේශවල තේ වගාව ජනප්‍රිය වීමක් සිදු වේවි කියලා ඔවුන්ගේ ප්‍රෙඩික්ෂන් එක තියෙනවා. ඊට අමතරව ඉරානය, රුවන්ඩාව සහ තායිලන්තය කියන ප්‍රධාන රටවල් තුනේ 11 සිට 27 දක්වා highly suitable lands වල වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔවුන් කියන විදිහට ඉදිරි අවුරුදු 25ක කාලය තුල අලුත් tea producing hub එකක් නිර්මාණය වීමේ හැකියාව තියෙනවා ඉරානය, රුවන්ඩාව, තායිලන්තය සහ තුර්කිය ආශ්‍රිතව. ඉතින් ඊට අමතරව මේ පරීක්ෂණ පත්‍රිකාවට අනුව ඔවුන් විසින් ප්‍රධාන පාරිසරික සාධක 6ක් සහ pH අගය කියන සාධක මත අධ්‍යයනය කරලා ඔවුන් කියලා තියෙනවා මේ ප්‍රධාන වශයෙන්ම climate change තත්ත්වයට එක්ක ඉඩම් වල කාර්යක්ෂමතාවය පහළ වැටෙන්න බලපාන සාධක මොනවද කියලා. ඉතින් ඒකෙදී ඔවුන්ගේ පරීක්ෂණ පත්‍රිකාවේ අවසාන වශයෙන් ඔවුන් මතක් කරලා තියෙන නිර්දේශ කීපයක්.
ඉතින් ඔවුන් කියනවා ජල සම්පාදන ඉරිගේෂන් සම්බන්ධයෙන් ඉන්වෙස්ට්මන්ට් ඉදිරි කාලයේදී කරන්න ඕනේ සහ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සහ ට්‍රාන්ස්පෝර්ට් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කියන එක. දෙවෙනියට ඔවුන් කියනවා මේ දේශගුණික විපර්යාස තත්ත්වයන් සඳහා ඔරොත්තු දිය හැකි ප්‍රභේද කෙරෙහි වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කළ යුතුයි කියන එක. තුන්වෙනුවට ඔවුන් කියනවා ඇග්‍රොෆොරස්ට්‍රි කියන සංකල්පය එහෙම නැත්නම් කෘෂි වනමගා සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කරන්න කියලා තේ කර්මාන්තය ආශ්‍රිත. මොකද ඔබ දන්නවා ප්‍රධාන වශයෙන් ලංකාවේ වුණත් එක භෝගයක් මොනොක්‍රොප් එකක් විදිහට තමයි මේක ප්‍රධාන වශයෙන් යන්නේ. නමුත් මේක ඇග්‍රොෆොරස්ට්‍රියක් විදිහට ප්‍රවර්ධනය කිරීම ඔවුන් වැඩියෙන් මතක් කරලා තියෙනවා. ඊට අමතරව පශු සංරක්ෂණ වැඩසටහන්, ඊට අමතරව ප්‍රාදේශික ආවේනික සුවිශේෂතා විශේෂයෙන්ම පොලිෆීනෝල් මැපින්, සොයිල් මැපින්, pH මැපින් වගේ දේවල් සිදු කළ යුතුයි කියන එක සහ data driven planning tools සහ land use decisions සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියලා තමයි මේ පරීක්ෂණ වාර්තාවේ දක්නට ලැබෙන ටික තමයි මේ පරීක්ෂණ වාර්තාවේ තියෙන. ඉතින් මේක සුවිශේෂී පරීක්ෂණ වාර්තාවක්. ඒක අධ්‍යයනය කිරීමේදී විශේෂයෙන්ම ඉදිරි තේ කර්මාන්තයේ ගමන් මඟ තාමත් පැහැදිලිව මොඩලින් කරපු ප්‍රෙඩික්ට් කරපු පරීක්ෂණ වාර්තාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක අපි අපේ අද දවසේ ඉදිරිපත් කිරීම අවසන් කරනවා. තාමත් ඔබ අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන ගම ඔබට සුබ දවසක්.